Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද නම් යන්නේ වෙනස්ම ගමනක් යමු මාත් එක්ක. රිපෝට් කරන මීඩියාගේ ළමයි ටිකක් සාඩි තෝරන්න අපිට අවශ්‍ය කියලා. අතර යන්න එපා. මේ පුරුදුවේ මේව බං කවදා හරි දැන් උඹලා බැඳපු කාලේ කරන්න ඕනේ නේද? සාරි තෝරන්න දිදුලට. සාරි අඳන් සාරි කටු ගලනවා. හරි. හොඳයි. මේ ඉන්නේ මීට අවුරුදු 4කට විතර කලින් ඉස්කෝලේදී 2021 බැච් එකේ විදිහට මම මීඩියා යුනිට් එකේ ඉද්දී මාත් එක්ක වැඩ කරපු චූටි මල්ලිලා ටික. අනේ ඉතින් දැන් යාලා මටත් වඩා ගොඩක් ලොකුයි. ඒ වගේම උසයි. මම තමයි දැන් පොඩිම. ඉතින් අපි කට්ටිය මේ එකතු වෙලා කරන්න හදන විශේෂ වැඩක්. ඉතින් අපේ මීඩියා යුනිට් එකේ හිටිය අපේ ප්‍රියා ටීචර්යි දෙලානි ටීචර්යි දෙන්නම ඉස්කෝලෙන් ට්‍රාන්ස්ෆර් යනවා කියලා අපිට ආරංචි වුණා. ඉතින් ඒක නිසා අපි මීඩියා යුනිට් එකේ අපේ පාස් අවුට් බැච් එකේ අපේ ආදරණීය මල්ලිලා නංගිලා ඔක්කොම එකතු කරගෙන අපි පොඩි පාටි එකකුත් දාන ගමන් ටීචර්ලා දෙන්නවත් බලලා ඒ දෙන්නටත් තෑගි දීලා ඒ දෙන්නවත් සතුටු කරලා ඉස්කෝලේට ගිහින් එන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඉස්කෝලේට යන්න කලින් දවසේ අපි හැමෝම ඇවිල්ලා ටීචර්ලාට අපි තෑගි ගත්තා, මල් ගත්තා. ඒ වගේම අපි ගොඩක් දේවල් කරා. ඉතින් අපි ඉස්කෝලේටත් තෑගි ටිකක් ගත්ත අරන් යන මීඩියා යුනිට් එකට. ඉතින් ඒවා ගත්තා ගත්ත මේ ලස්සන මතක ටික තමයි මම මේ තියන්නේ. දැන් යන්නේ අපි මල් ගන්න. මල් ගන්න යනවා. නිකන් අර නිකන් ඉස්කෝලේ ගියා වගේම අයියා. මේක අහගෙන පාරේ යන සෙට් එක. දිදුලයි පොඩ try කරමු. නිවේදිකාවක් තමයි ඉන්නේ. ඔව් කරන්නකෝ මොකද්ද මල්ලි? දන්නේ වගේනවා. එහෙම නැත්නම් මේකට තියාගෙන දන්නේ වගේනේ. විශේෂ දිවිදලිය පාසල්වලසිනද සිළු විශේෂ නායක නායිකාවන්ටයි delicious. අද හරිම ආසාවෙන් බලන් හිටපු දවසක් මේ මාර්තු 11. දැන් අපි හදන්නේ අපේ ආදරණීය පාසලට යන්න. රෑම්බි ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය. ඔන්න අපි ආයෙත් ඉස්කෝලේ ආවා. Hi පැටියෝ. Good morning. Good morning. අපි කොහෙද ඉන්නේ? අද අපි ඉස්කෝලේ. ඉස්කෝලේ ඉන්නේ. දැන් කට්ටියම ඇවිල්ලා ඉන්නේ. අපි යන්න හදන්නේ දැන් ගේට්ටුව වෙලා වෙන්නේ. අපි ටීචර් දෙන්නම පුදුම කරන් තමයි යන්නේ. අපි යමු. ඉතින් ටීචර්ලා දෙන්නව දැක්කම ඇත්තටම මටත් වචන නැති වුණා. ටීචර්ලාටත් එහෙමයි කතා කරන්න විස්තර ගොඩයි. ඒ වගේම කියන්න දේවල් ගොඩයි. හරිම සතුටින් එයාලා අපිව පිළිගත්තා. ඒ වගේම හිතුවේවත්
දන්නෙත් නැති වෙලාවක තමයි අපි හැමෝම ගියේ ඉස්කෝලේට. ඉතින් ටීචර්ලා දෙන්නට හරියම සතුටුයි. ඉතින් ඒ දෙන්න කිව්වේ අපි ආපු එක අපිට මේ විදිහට ටීචර්ලාව මතක තිබ්බ එක ඒ දේවල්ම ටීචර්ලාට ගොඩාක්ම වටිනවා කියලා. ඉතින් හරියම ආදරෙන් අපි මේ තෑගි ටීචර්ලාට දුන්නා. ඒ වගේම අපේ සතුට, අපේ hina වෙච්ච මූණ, මේ සතුට හැම එකක්ම අපි ටීචර්ලා දෙන්නත් එක්ක බෙදාගත්තා. ඉතින් අපි ටික වෙලාවක් ඉස්කෝලේ හිටියා. අපේ පන්ති කාමර ආර්ට් එක මේ ඉන්නේ අපි ආර්ට් එකේ. ඉතින් දැන් මෙතන ගොඩක් වෙනස්. ඉතින් කලින් හිටිය යාළුවෝ ඔක්කොම දැන් වෙන තැන්වල ගොඩක් අය රට. ඉතින් ඒ හැමෝම මතක් කරනවා 2021 බැච් එකේ ආර්ට් එකේ හිටිය යාළුවෝ ටික. ඉතින් මේ හැම දෙයක්වත් එක්ක අපි මේ මතක හරි ලස්සනට අපි පරිසම් කරගන්න ඕනේ. ඉතින් හරිම ආදරණීය දවස් ටිකක්. මට තවත් කියද්දිත් මගේ දැනුත් මම ඒ වෙලාවේ සංවේදී වෙනවා. ඉතින් ටීචර්ලා දෙන්නට ගොඩාක් ආදරේ. ඒ වගේම ගොඩාක් ස්තුතියි අපේ පාසල් ජීවිතේ මේ විදිහට ලස්සන කරාට. ඉතින් මං හිතනවා මේ vlog එක බලද්දී ආයෙත් ජීවිතේ පාසල් කාලේ තියෙන සුන්දර මතක හැම එකක්ම ආයෙත් මතක් වෙයි කියලා. මේ තියෙන්නේ අපේ මීඩියා යුනිට් එකේ. මීඩියා යුනිට් එකේ නම අයිරුව මහන්ති ඒක. ඉතින් මේ තමයි අපේ ඉස්කෝලේ. ඉස්කෝලෙන් දැන් අපි යන්න හදන්නේ. හයි. පළි මොන හරි කියනවද ඔයාගේ වොයිස් එකෙන්? අපි කියනවා. කොයිස් එකෙන් කියන මොන හරි. හලෝ. මගේ හොඳම පාර්ට්නර් මෙයා තමයි. එනවුසින් පාර්ට්නර් ඉස්කෝලේ යන කාලේ මල්ලි. හරි හොඳ ළමයෙක්. දැන් මොන හරි කියන්න ඔයාගේ වොයිස් එකෙන් මගේ බ්ලොග් එක දාන්න. ඉතින් අපි කට්ටියත් එකතු වුණා. ගොඩ කාලෙකට පස්සේ. ඉතින් ඉස්කෝලේ අපේ මතක ගොඩාක් තියෙන තැනක්. ඉතින් අපි එකට වැඩ කරා. ඒකට දැනුම් යවුවා. ඒ වගේ ගොඩක් මතක තියෙනවා. ඉතින් දැන් අපි ගොඩ කාලෙකට පස්සේ තමයි ආයෙත් ඉස්කෝලේට ආවේ. එහෙනම් ගිහින් එන්න. මං අපේ ප්‍රවීන් මල්ලිට කිව්වා ඉස්කෝලේ මතක් වෙන සින්දුවක් දාන්න කියලා. බලන්නකෝ. එයා දාපු සින්දුව මොකක්ද කියලා. අපි හැමෝම ගොඩ කාලෙකට පස්සේනේ හම්බුනේ. ඉතින් අංගල මල්ලිලා හැමෝම එකතු වෙලා අපි හැමෝම එකට සින්දුවක් කියලා පොඩ්ඩක් නටලා ගේම් ප්ලේ කරලා සතුටු වෙන්න අපි ටිකක් වෙලාව වෙන් කරගත්තා. හරිම වටින දවස් දෙකක් මෙන්න මේ විදිහට තමයි ගෙවිලා ඉවර වුණේ. ඉතින් ඉස්කෝලේ අවුට් වෙලා අවුරුදු 5කට පස්සෙත් ඔයාව මතක හිටින අය ඉස්කෝලේ ඉන්නවා කියලා දැනෙන හැඟීම ඒක මාරම දෙයක්. ඉතින් ආයෙත් ඉස්කෝලේට යන්න ලැබෙනවා නම් කියලා හිතෙන වාර ගොඩාක් තියෙනවා. ඉතින් මේ සතුටු මතක හැම එකක්ම ඒ වෙනුවෙන්
කියන්නේ ඔයාගේ අදහස? සාකච්ඡාවේ අද දවස ගැන පොඩ්ඩක් කතා කරන්න. ඉස්සෙල්ලම අද දවසට සම්බන්ධ වෙලා හැමෝගෙම සහයෝගය දීලා මේ වගේ ලස්සන වැඩක් කරන්න වල හැමෝම උදව් කරා. ඉතින් හැමෝගෙම වැඩක් මේක හැමෝම ලස්සන සතුටු වුණා. ගේම්ස් ටිකක් කරා. ඔළුවටත් මම රිලැක්ස් එකක් දෙන්න කියලා හිතනවා. ඉතින් මට ඉස්සෙල්ලම සෙනගෝවාලි කිව්වා අපිට මීඩියා පාර වගේ පියා ටීචර්. ඉතින් අපි ඉස්කෝලේ ඉන්න කාලේ. එතකොට පියා ටීචර්ගේ වෙන ඉස්කෝලේ යන ට්‍රාන්ස්ෆර් යනවා කියලා සෙනගෝවාලි කිව්වා මාළියේ මේ ටීචර්ලා දෙන්න මෙයාගේ අපි මොකක්ද වැඩක් කරමු ඉතින් අපිට එහෙම කියලා. ඉතින් සෙනගෝවාලිගේ යෝජනාව මත අපි හැමෝම එකතු වුණා. ගෲප් එකක් කරගත්තා. හැමෝගෙම සහයෝගය තිබුණා. කවුරුත් බෑ කිව්වේ නැහැ. ඒ කියන්නේ ඉතින් ඒ ටීචර්ලා දෙන්න එක්ක තිබුණේ බැඳීම. මම හිතනවා ඒක පාර ශක්තිමත් බැඳීමක් නැතුව මෙහෙම එකපාරට එකතු වෙන්න බෑ. හැමෝටම එක තැනකට විශේෂයෙන්ම නාවල් අයියා දින්ජාක්කා මේ කියන්නේ දැනට කැම්පස් එකේ කොළඹ එහෙම වෙලත් ටීචර්ලා දෙන්න වෙනුවෙන් ආවා. ඒක ඉතාලම අගය කරන්න ඕනේ දෙයක්. ඉතින් අද දවසේ මොකක් හරි ටූටි හරි ඉදිරි වීමක් වුණා නම් ඉතින් ඒකට සමාව ඉල්ලනවා. ලස්සනට වැඩි වුණා කියලා මම විශ්වාස කරනවා. අපි ඉස්සරහට හැමෝම එකතු වෙලා ඉස්කෝලේට දෙයක් කරමු. ආයිමත් දවසක හම්බ වෙමු. මේ වගේ ලස්සන දවසක හැමෝටම විශ්සුයි. ඉස්කෝලේ යනකොට මල්ලි නෝස් කරන්න තියෙනවා මේ යන්න කට්ටියත් එක්ක ගියා. ඒක කොහමද ගියා. ගියාට පස්සේ දැන් මයික් එක දුන්නා. දැන් මට අතින් නෝස් කරන්න පිටිට කට්ටි ෆුඩ් එකක් කියලා ගියායි. මේ ඊට පස්සේ කොහමරි මම ඉතින් මයික් එක වයිර් එක අතට අරගෙන අත එළියෙන් කතා කරලා ඉන්නේ කෑගොඩ සතර තමයි මම බයත් වෙලා. එඩි කතා කරගන්න බැර ඔෆිස් එකේ එළියට එන්නේ. මේ කොහමද දිවියක් එලා කියෙප් කළා නෑ නෑ මල්ලි මෙහෙම අපි කතා කරමු කියලා. එදා මේ කොහොමද එදා පටන් ගත්තේ කොහමද දැන් ඉතින් ඕන දැනග කරනවා කතා කරන්න ප්‍රශ්නයක් නෑ. ඉදුරයිලා අපිට දැන් අතරම බලන්නේ මේ නෝස් කරනකොට ඉදුරයිලා වගේ නෝස් කරනවා. දිවියක් කළා වගේ එහෙම කරනවා කියන්නේ අපි තේරෙන්න බලාගෙන ඉතින් ඒ කට්ටිය ඔක්කොම අද මේ වගේ එකතැනකට එකතු වෙලා අර නිකන් මට ඇත්තටම මේ අර මම 9 වසරේ කාලේ ගියා වගේ පොඩි ගතියක් ආවා. ඒ කියන්නේ දැන් ඊයේ අපි කට්ටිය යනකොට උනා නිකන් අර එතකොට තමයි මට තේරුනේ අර එතන පොඩි මිනිස්සයා මම කියන්නේ. ඒ කියන්නේ හරි කරන්න. ඒ කියන්නේ සමහර දැන් මම මේ සෙට් එක තියෙන ඉස්සරහට කමිටර මේ කට්ටියත් එක්ක මම තමයි වැඩිමල් වෙක් කියන්නේ. ඉස්කෝලේ අපේ පැත්තෙන් දැන් වැඩිමල් වෙච්ච. දැන් අර එහෙම වැඩිමල් වෙක් කරනවා වෙලා ඉඳන් නිකන් ආයි මීඩියා එකේ ඉන්නේ. ඒක අර පොඩි දෙයක් නුනා ඒක අර ආයි කවද ඒක ඇත්තටම මට බිල කරන්න බැරි. ඒක මාර හැංගීමක් ඒක. අත මට ගිහින් අර කට්ටියත් එක්ක යනකොට නිකන් ඇත්තටම මම තියන ගන්නේ අර වැඩි යුද්ධ තියෙනවා ගන්න මම ඒකට සපෝට් එකක් දීලා ඒ කට්ටියත් එක්ක යනකොට ඒක ඇත්තටම මාර ඒක මාර ඉඳස් වලට මාර පොඩි කෙනෙක් ඒ සෙට් එක පොඩි කරනවා කියන එක මාර දෙයක් ඒක. ආයි ගන්න වෙන්නේ නැහැ වඩා. ඒක මට අදයි ගියා දෙක මට හම්බුණා. මේ අතර මේක ගොඩක් සතුටුයි. මේ ඉතින් මේ වගේ හැමෝම කතා කරලා මේ වැඩක් කරන්න ගියා. පට්ටියම අපේ වැඩක් ගොඩක් සතුටුයි.